ඔයාටත් හිතෙනවද ජීවිතේ හැමදේම වැරදිලා කියලා? හැමෝම ඉස්සරහට යද්දි ඔයා විතරක් එකම තැනක නතර වෙලා කියලා හිතෙනවද? එහෙනම් මේ ටික හොඳට අහගන්න. අපි හුඟක් වෙලාවට දුක් වෙන්නේ අපිට නැති වුණ දේවල් ගැන හිතලා. කවුරුත් අපිව දාලා ගියාම රස්සාවක් නැති වුණාම නැත්තම් විභාගයක් අසමත් වුණාම අපි හිතනවා ලෝකෙ එතනින් ඉවරයි කියලා. හැබැයි මතක තියාගන්න කාලගුණේ හැමදාමත් එක වගේ නෑ. අද වැස්ස නම් හෙට අනිවාර්යෙන්ම ඉර පායනවා. ඔයාගේ ජීවිතේත් අද තියෙන්නේ කළු වලාකුළු පිරුණු අඳුරු කාලයක් වෙන්න ඇති. හැබැයි ඒ අඳුරු ගස්සේ ඔයාගේ නොදකින එක දෙයක් තියෙනවා. ඒ තමයි අත්දැකීම. වැටුණු මිනිහෙක්ට විතරයි ආයෙත් නැගිටින්නේ කොහොමද කියලා ලෝකෙට උගන්වන්න පුළුවන්. අනුන්ගේ සාර්ථකත්වය දැකලා ඔයාගේ ජීවිතයේ එක්ක සසඳන්න එපා. සමහර මල් උදේට පිපෙනවා. සමහර මල් පිපෙන්නේ රැට. හැම මලකටම තමන්ගේම කියලා වෙලාවක් තියෙනවා. හැබැයි ඒක එනකන් නිකන් ඉන්න එපා. අතීතය ගැන පසුතැවෙන එක නතර කරන්න. අතීතය කියන්නේ පාඩම් ඉගෙන ගන්න තියෙන පොතක් මිසක් පදිංචි වෙන්න තියෙන ගයක් නෙවෙයි. අද ඔයා ඉන්න තැනින් එක පියවරක් ඉස්සරහට තියන්න. ඒක පුංචි පියවරක් වුණත් කමක් නැහැ. අද දවසේ ඔයා කරන මේ පුංචි වෙනස තමයි හෙට දවසේ ඔයාගේ ලොකුම ජයග්‍රහණය වෙන්නේ. ලෝකය ඔයා දිහා බලලා hina වුණා වේ. ඒත් මතක තියාගන්න. අන්තිමට hina වෙන්නේ කවුද කියලා තීරණය කරන්න ඔයා විතරයි. වැටුණු තැනකින් නැගිටින්න අලුත් හුස්මක් ගන්න. අද ඉඳන් ආයෙත් පටන් ගන්න. good luck.